ඉතින් කාලෙකින් අපි ආවා පුංචි මගේ කතා පොතෙන් ලස්සන කතාවක් අරගෙන. ඉබිරාල අහසින් ගිය හැටි. අපේ පුංචි කැලේ තිබුණා නිල් පාටින් වතුර පිරුණු ලස්සන විලක්. මේ විල ගාව තමයි අපේ ඉබිරාලත් ජීවත් වුනේ. ඉබිරාලට හිටියා හරි අපූරු කොක්යාලුවෝ දෙන්නෙක්. විල උඩින් පියාඹගෙන යන හැම දවසකම මේ කොක්යාලුවෝ දෙන්න ඉබිරාලව බලන්න අමතක කළේ නෑ. ඉතින් මෙහෙම කාලය ගත වෙලා යද්දී අපේ පුංචි කැලේට ඉඩෝර කාලය උදා වුණා. ඉබිරාල හිටපු විලේ වතුරත් හොඳටම හිඳිලා. මාළු යාළුවොත් කවුරුත්ම හිටියේ නෑ. ඉබිරාල තනියම විල ගාවට වෙලා හරිම දුකින් තමයි ජීවත් වුනේ. ඔන්න ඉතින් වෙනදා වගේම ඉබිරාලගේ කොක්යාලුවෝ දෙන්න අර විල උඩින් පියාඹගෙන ගියා. ඉබිරාල ගාවට ආව කොක්යාලුවෝ දැක්කා විලේ වතුර හිඳිලා ඉබිරාලත් ගොඩාක් දුකින් අඬ අඬ ඉන්නවා. එයාලට ඉබිරාල ගැන ගොඩාක් දුක හිතුණා. අනේ ඉබියාළුවේ ඔයා දුක් වෙන්න එපා. අපි ඔයාට උදව් කරන්නම්. ඔව් ඉබිරාලේ අපි ආව එක්කරගෙන යන්නම් වතුර තියෙන විලක් ගාවට. හැබැයි ටිකක් දුර ඉගිලිලා යන්න ඕනේ විල තියෙන තැනට. බොහොම ස්තුතියි මගේ යාළුවනේ. මට ඔයාලා උදව් කරනවට. ඒත් ඒ තරම් දුරක් කොහොමද මං ඔයාලා එක්ක ඉගිලිලා යන්නේ? මට අත්තටු නැහැනේ. ඔයාලට වගේ ඉගිලිලා යන්න. කොක්කාමිට අපූර්ව අදහසක් කල්පනා වුණා. ඉබිරාල මේ තියෙන ලී කෝටුව අපි දෙන්න දෙපැත්තෙන් අල්ල ගන්නම්. ඉබිරාල මේ කෝටුව මැද්දෙන් හයියෙන් හපාගෙන ඉන්න. එතකොට අපිට පුළුවන් ඉබිරාලවත් අරගෙන පියාඹගෙන යන්න. ඒ අදහස නම් ඇත්තටම හොඳයි. ඉබිරාල කැමති දෙහිම යන්න. හැබැයි මොනම හේතුවක් නිසාවත් ඉබිරාල කටනම් අරින්න එපා. එහෙම වුණොත් ඉබිරාලව පහළට වැටිලා මැරෙයි. අනේ නෑ. මම කට අරින්නෙම නෑ. ඔයාලා කියන විදියට ඉන්නම්. අනේ මාව එක්කගෙන යන්න ඒ විල තියෙන තැනට. ඉබිරාලට කොක්හාමිලගේ අදහස ගැන ගොඩක් සතුටු හිතුණා. ඔන්න ඉතින් මේ කොක්හාමිල දෙන්න ඉබිරාලවත් අරගෙන ඈත අහසේ ඉගිලිලා යන්න පටන් ගත්තා. ඔහොම යද්දී පහළ තිබුණු පිට්ටනියක පුංචි ළමයි සෙල්ලම් කර කර හිටියා. ඒ ළමයි දැක්කා මේ ඉබිරාල අහසින් යනවා. එයාලා සෙල්ලම් කරන එක නවත්තලා අන්න ඉබ්බෙක් අහසින් යනවෝ කියලා හයියෙන් hina වෙන්න පටන් ගත්තා. ඒක ඇහුණු ඉබිරාලට ගොඩක් තරහ ගියා. ඉතින් ඉබිරාල හරිම තරහෙන් මේ ළමයින්ට බනින්න හිතාගෙන කට ඇරියා. අනේ ඉබිරාල කෝටුවත් අතෑරිලා බිමට වැටුණා. හප්පොයි අසරණ ඉබිරාලට වෙච්ච දෙයක්. දැක්ක නේද මගේ පුංචි යාළුවනේ. අපිත් ජීවිතේ ගොඩක් ඉවසීමෙන් වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. කිසිම වෙලාවක හදිස්සියෙන් කෝපයෙන් තීරණ ගන්න හොඳ නෑ. ඉතින් මගේ යාළුවනේ අපි තවත් මේ වගේ ලස්සන කතාවක් අරගෙන ඉක්මනින් එන්නම්.